හයි යාළුවනේ. අද අපි අපේ ගමේ තියෙන ලස්සන තැනක් ඔයාලට පෙන්වන්න. මෙතන ලොකු කන්දක් තියෙන උඩ. ඒ කන්දේ කලින් ඉස්සර ඒ කියන්නේ පන්සලක් තිබිලා තියෙනවා. දැන් නම් තාම නටබුන් වගේ තියෙනවා. ඉස්සර තිබ්බ පන්සල. මේක දැන් නම් පොඩ්ඩක් කැලේ වෙවිලා. ඉතින් දැන් කට්ටිය මේ පැත්තේ වැඩි ඉන්නෙත් නෑනේ. මාර ලස්සන තැනක්. අපි යමුකෝ ගිහින් බලන්න. ඒක අපේ අලුත් YouTube channel එකක් අපි හැදුවේ. කාලෙකින් පුළුවන් නම් අපිට support එකක් දෙන්න. කොයි පැත්තෙන්ද යන්නේ? මේ පැත්තෙන්. පාරාමතක කරගන්න එපා. පොඩ්ඩක් කැලෙන් යන්න තියෙන්නේ. යන්කෝ බලන්න ඉස්සරහට. ලස්සන එකත්. මේක ගොඩක් කලින් කියන්නේ දැන් අපි කියන්නේ ගොඩක්නේ පරණ තැනක්. මේකේ අපිට බලා ගන්න තියෙන සෙල්ලිපියක් තියෙනවා. බලා ගන්න තියෙනවා. ගොඩක් පරණ නිසා කැලේ වැවිලා. ඒක නිසා මේ තව ගොඩක් දේවල් තිබ්බට හොයාගන්න අමාරුයි. කැලේ වෙලා නිසානේ. එන්නේ පරණේ රජ කාලේම තිබ්බේ නේද? මේ කන්දේ නම මොකද්ද? වෙහෙරපුදාමනේ. වෙහෙරපුදාම කන්ද කියන්නේ මේක. තවරක් වෙනවා. මේ වෙන්නේ අපේ ගම. ගමේ කෙරවලේ තමයි අපි ඉන්නේ. ඔයාලත් එන්න ඉතින් අපේ ගම පැත්තෙන්ද ආවන ඉතින් ඇවිදින්න තැන් ගොඩක් තියෙනවා බලන්න දැන්. ඔව් මේ වගේ විශේෂ තැන් මේක විතරක් නෙමෙයි. තව තියෙනවා ගොඩක්. ඉස්සරහට වීඩියෝ වලින් මේ හැම එකක්ම අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දෙවුරන යන්න එපා. විදිහද? පොඩි එකකුත් තියෙනවා. මොනවාද මේ ගස් වර්ගය? මිලින්ද මොනවාද? පතොක්ද නෑනේ. කටු තියෙනවා. පතොක් වෙන්නේ අර මේ කි. මම පතොක් කිව්වට මම ඒව දෙකලානේ මම නිකන් මේ කඩට ආපු නිසා කිව්වා.
මොකෙද්ද? හතෙද්ද? අලි නෑනේ. අලින්නවා. අලි ඉන්නවා. ඕ. ඒ පන්නවෝ. හ්ම්. එක්කද ගිරි කොට? අලිත් දන්නේ නෑනේ. එතරම් අලිත් දන්නේ නෑ. අපි ඉස්සරහට. අපි අංකු ඉස්සරහට. විශේෂ පැල වර්ගයක් තියෙනවා. මේක දන්න කට්ටිය මොනවද කියලා කියන්න බලන්න. පේනවද? පේනවා. දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ අපි. අර පේන්නේ අපි ගඟ ගමනාන්තේ තමයි. තා පොඩි වෙලාවකින් එතනට යන්න පුළුවන්. අපි යම් බලන්න. මට මුකුත් ඕනේ මගේ සිරප්පු දෙක ගත්තා. කකුල් දෙක සුවර්. සිරප්පු දෙක තමයි සුවර් නෑ. පොඩි ගල් ගෙයුත් තියෙනවා. කො? ඉන්නේ හදන්නේ ඉන්නේ වෙන්නේ. කවුරු හදන්නේ? දෙහිලි කුඩුව. ඉන්නේ හදන්නේ ඉන්නේ වෙන්නේ. කොතන තියෙන්නේ මන් තාම දැක්කේ නෑ. දැක්කද? හා පේන්නේ පේන. ඕන නිසා අපිට පේන්නේ. යංකුට හටි ඉබ්බර. අර තියන්නේ අපි ආපු පාර. අර තියන්නේ. අපි ආව පාර ඔය ගම. ඔය පැත්තේ තමයි හේන් හැමකින් මිනිස්සු හදන්නේ. මේ පැත්තේ. එතකොට තව පොඩි දෙයක් කියන්න තියෙනවා. අපි ඉස්සරහට මේ යන්න විශේෂ තැනක් තියෙනවා. ඒ විශේෂ තැන මෙතනටත් පේනවා පොඩ්ඩක්. බැලුවොත් තේරෙනවද? ඔව්. මේකද? ඔව් මේ පේන්නේ. අන්න එතන අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන තැනක්. ඒ කන්දෙත් යමු වෙනවා අපි. යම් මේක උඩට යන්කෝ පොඩ්ඩක්. යා. ආවම පොඩි විශේෂ තැනක් හම්බ වුණා. කොටුවට තියෙන්නේ. ඒක වටේට දැක්කම. ගල් කනවා පිටවක තැනක් වගේ. අර අතන. දිගටම තියෙනවා නේ. එතන නිකන් අමුතුවට තින්නේ කොටුවක් එක්ක. අතනත් ඒක ලාවට තියෙන අර පේන්නේ. ගල් කණු පිටවක තැනක්. වලත්තන්න ගොඩක්. හරිම කොටු හැඩයට තියෙන්නේ නේ. ගල් කණු වැටෙනවට තමයි කො ගල් කණු වැටෙනවට තමයි මේක ගල් කණු දිවිලා තියෙන්නේ නේද? පොකුල් අර මේක කැඩිච්ච ගල් කණුව. ගල් කනෝනේ. හොල්ලන්ඩ් තියෙන්නේ. හොල්ලන්ඩ් වල පිරිදී.
සෙල්ලිපියක් තියෙනවා කොහොමද මේ හරිය? මේ මම ඇත්තට මේ කන්ද ගැන හිටියේ දන්නේ මම මේකට ඇවිල්ලා නැහැ. අපි අයියේ මල්ලී නම් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ බලන්න. සෙල්ලිපියන්නේ. මේ තියෙන්නේ. ටිකටම තියෙනවා. ලංකර ලංකම බලන්න මේ භාෂාව දන්න කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. ඉවන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් මෙතනින් පටන් ගන්න. පේලි දෙකක් තියෙනවා. මෙතන ඉවරයි නේ තව තියෙනවා. තව තියෙනවා. මේක එහෙම මේක පස්සේ කාලෙකනේ කට්ටිය දැකලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අර මෙහි හේන් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු අවදිද්දි තමයි දැකලා තියෙන්නේ. නැත්තම් ඊට කලින් එහෙම කවුරුත් දැකලා තිබ්බේ නැහැ. අර අතන තියෙන ගල් කනවද ලෝක? අර අතනක් තියෙනවා. පේන්නේ නැහැ. තවත් මේ කඩලාද පොඩි පොඩි ගල් කණු හිටවලා තිබිච්ච ඒවාද කියන්න නම් දන්නේ නැහැ හරියට. හැබැයි එකම හැඩේ තියෙන මේ ගල ඇතුළට කඩපු වලවල් ටිකක් තියෙනවා. මේ පොලිමක්ම තියෙනවා මේ දිගට. මේක බලන්නකෝ. මෙතන පොඩි මාලිගාවක් වගේ. මෙතනින් පොඩි සීමාවක් තියෙනවා. මාලිගාවක් වගේ. සීමාවක් කියන්නේ අර ඉඳලා නෑ අපේ තියෙන්නේ දැක්කද? මෙතන කට්ටයක් කපලා වගේ තියෙන කොටුවට. මෙතනින් වෙන් වෙච්ච සීමාවක් වගේ තියෙනවා මේ. ඔව්. ඒ සීමාවේ ඇතුලේ තමයි තියෙන්නේ මේ ගල් කණු ටික. මේ කැලේ වැවිලා තියෙන්නේ. උතින් අර පැත්තෙත් එහෙටම යනකම් ගල් කණු තමයි තියෙන්නේ. මම හිතන්නේ මෙතන තමයි හිතන විදිහට මොකක් හරි තිබිච්ච පන්සලක් හෝ ගොඩනැගිල්ලක් හෝ මොකක් හරි තිබිච්ච දෙයක් මෙතන තමයි තිබිලා තියෙන්නේ. මේ ගල් කණු කට්ටි නමක් ගහලා නේද? හරිද? නමක් ගහලා නේද? නමක් කරන්නේ. ඉංග්‍රීසියෙන් ගහලා අර තියෙන්නේ. ගෙඩි වලින් ගහන්නේ. ආ ගෙඩි වලින් නේ. අපිත් ගහලා යන්නම. ඒ වුණාට මේ වගේ මේ කණුවේ ගහපු එක හරිනේ හැබැයි. ඇයි ඒක එහෙම දෙයක් නෑ ඉතින්. අවුලක් නැතුව ඇති. ඒ නම වදිනවනේ මේකෙන්නෙත් නෑ. නැකෙන්නේ. අපි මේ පැත්තේ. මේවයින්ද? මෙන්න මේකේ මං අන්න ওই ගෙඩි වලින් තමයි. මේ ගෙඩි වලින් තමයි මේ ඔය නම ගල් වල නම ඔය තියෙන හැඩයට එහෙම අලවලා තියෙනවා. දැන් එස් අකුරක් ගත්තොත් අපි එස් අකුර හැඩයට එහෙම ඇලෙවුවොත් මේවා ටික දවසක් යද්දි මේවා ගැලවෙනවා. අර ඒ ටියුබ් පාරේ එහෙම වදිනවා ගලේ. මේ ඉරිනේ. ඔව්. හැබැයි නම නම් දන්නේ නැහැ මොනවද කියලා. නම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ මාර සීන් එක සෙට් නේ අලේ ඔන්න බලන්න. මේ ගල හෙල්ලෙනවා. බලන්න වේනවද? මේ ගල උඩ තියෙන මේ ගල හරිද මේ? ඒකට ලොකුයි පොඩි නෑ. එලෙනවනේ හෙල්ලෙනවා. පල්ලයට ඔය එලෙනවනේ. ඒටි වැටෙන්න වෙන්නේ මේ මල් හරිනවන? ඒවා තමයි අර නම් ආ යෝග මල්නේ. ලස්සන තැන් ගොඩක්.
විතරයි. අපි බලමු ඉස්සරහට පුළුවන් විදියට වීඩියෝ ටිකක් දාන්න. මං හිතන්නේ මේට වැඩි ලස්සන දැන් ගොඩක් තියෙනවා. හැබැයි ඔක්කොම පැරණි ගොඩක් පැරණි දේවල් තමයි තියෙන්නේ. ලස්සන තැන් තියෙනවා ඉස්සරහට. ඒ හැම වීඩියෝ එකකින්ම හම්බ වෙමු. අපේ අර ගන් අයින්ට පොඩ්ඩක් මෙන්න තව විශේෂ තැනක් තියෙනවා. මෙතන නම් මොකක් හරි තිබිච්ච දෙයක් ගත්ත තැනක තියෙන වලක් වගේනේ. දෙක්ක ගමන් හිතුණා මම හැබැයි කිව්වේ නෑ. ලස්සනට තියෙනවා නේද? එතන දෙක්ක ගමන් ඕනේ කින්නට තේරෙනවා. මෙතනින් නම් තනි කර පල්ලම තියෙන්නේ. මේ පැත්තට පොඩ්ඩක් යන්න අමාරුයි. ඉතන මාරයිනේ. මාර පොට් එකක් නේ. නිකන් නිදාගෙන ඉන්නවා වගේ. තනක් නේ. ඔව්. ඒ හරියනේ. මොකක්ද දන්නේ? අල්ලු කරන යයිද බලන්න. ටොයි මේකක් ගියා නම් ඇත්තටම තල්ලු කරුත් යයිනේ. තල්ලු කරලා දාමුද? දෙන්න. මේ ඒ මං කිව්වේ අපි අර පැත්තෙන් ආවේ. ඔව්. මේ පැත්තටම මේ ගල් කණු තියෙන්නේ මේ. අර නිකන් දික්ටි වගේ. දැක්කද? මේ ওই ගල් කණු තියෙන්නේ දිගටම අර පැත්තටම. මෙතන මේ අතනින් යන වතුර පාර හරිද? ඒ වතුර පාර මේ දිගටම යන්න හදලා තියෙනවා. ඊයෝ. හැදිලාද දන්නේ නැහැ. හැබැයි වතුර පාර මෙහෙම යන්න තියෙනවා. ලස්සනට තියෙන පාර. හැදින්නේ කියන්නේ ඉතින් හැදින්නේ නෑ නේ එහෙමනේ. නෑ හදලා මං කියන්නේ. ගල් වල කොහොමද හැදින්නේ? හදලම තමයි හිතන්නේ. මේ අර පහළට යන්න පුළුවන් නේද? අර ගලක් තියෙන. යන් මේ පැත්තට. පොඩි පල්ලම් කියන්නේ බෑවුමක් වගේ තියෙන්නේ පොඩ්ඩක් බයයි යන්න. අර මේ මෙතනින් යන්න පුළුවන් වගේ. මෙතන මෙහෙම යන්න. මෙතනින් ගැටි ටිකක් තියෙනවා. සරප්පු ගලවලා. සරප්පු කරවල. කරපු ගලවලා නැහැ. හැබැයි බලාගෙන ඉන්නේ. ගියොත් මන් තමයි. වතුර මේ කියන්නේ විස්සනවා. ඒ කවුරුත් කතා කරන්නේ නැත්තේ. දැන් කට්ටියටම මහන්සි පාටයි දැන්. පොඩි වෙලාවක් කවදාවත් මහන්සි පාටයි දැන්. අර මේකෙන් වැදුනනේ පල්ලෙ හැරෙනවා ටිකක් හරි පල්ලු වුණා. මේ ගලනේ. දැන් උඩ තියලා වගේ තියෙන. මේක හොල්ලන්නවත් බැහැ. හොල්ලන්නවත් බෑක. මේ බලන්න. එහෙම මේක මේ එල් වර්ගය.
ගල් වර්ගයකුත් නෙමෙයි. මේක මොකක් හරි මේ මම දැකලා තියෙනවා මේ බෙහෙත් වර්ග වලට එහෙම ගන්නවා. මේක ගල් තියෙන තැන් වල තමයි හැදෙන්නේ. මාර විදිහට අතු බෙදිලා වගේ යන්නේ. ගල් ගේ කැසලි හරිනේ බෞද්ධ කොඩිය කියලා එන්න වීඩියෝ කරගෙන ඉන්න ඇත්තේ වන්නේ ඕනේ දෙන්න කනවා වගේ දැන් නම් බඩගිනි හොඳටම බිස්කට් එකක් කමු බිස්කට් එකක් කමු ඔයාලත් තාවනේ ඉතින් ඔයාලටත් දෙන්න පුළුවන් මේ වගේ අපිත් එක්ක ඇවිදලා අපේ ගමේ අහුවෙන්නේ chocolate pop chocolate pop කන්න නේ ඔයාලා දෙන්න ඉන්නේ මාර තැනක හරිද උඩ බලන්න මැද තියෙන කාවන ඒක දැන්නේ දැක්ක මැද තියෙන කාවන දෙන්නම chocolate pop එකක් කරනවා Bogak kok අර ගල යටින් ඇවිල්ලා තියෙනවා. එතනින් ඇවිල්ලා තියෙනවා. බෝ පැල. ඉතින් කොහොමද උපලේ පැලෙන්නේ අත්තක්වත් ගහක් තිබිලා දෙන තුනනේ. ඒක නම් හිතා ගන්න බෑ කොහොම හරි බෝ පැලයක් මේක. නේ. ඉතින් ගල ඇතුලේ නෙවිලා තියෙන්නේ. ඔව්. බෝ පැලයක්. ඒකෙත් ඇටි එහෙනම් යාළුවනේ අපි අද මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ තව මේ වගේ ගොඩක් ලස්සන තැන් අපේ ගමේ දිනවා. ඒ වීඩියෝ ටිකත් අපි ඉස්සරහට ගේන්නම්. මේ හෙතකන් ඉතින් අපිත් එක්ක ඉන්න. ඒ YouTube channel එක මේ පොඩක් ඉස්සරහට අරන් යන්න support එකක් දෙන්න. මේ වගේ ලස්සන තැන් අපි ඔයාලට පුළුවන් උපරිමයෙන් මායි මල්ලි අපේ පුංචිලාගේ මල්ලි අපි තුන්දෙනාත් එක්ක මේ ඔයාලට පුළුවන් ලස්සන හැම තැනක්ම පෙන්වන්නම්. ඉතින් අපිට සපෝට් එකක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. මේ මොනවද කියන්නේ? මොකුත් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලා ඉතින් අපි වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි ඉතින් දිගටම දානවා වීඩියෝ. එහෙනම් අපි අද නවත්තමුනේ අපේ වීඩියෝ. අපි අදට වීඩියෝ එක අවසන් කරනවා. කට්ටියටම ජය වේවා.